මේ කලෙක්ෂන් එක නම් මට හිතා ගන්න බෑ. හෙලෝ! ඉතින් ඔන්න මං ආවා ඔයගලන්ට තවත් කීකෝ මිලානෝ හෝල් වීඩියෝ එකක් අරගෙන ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්නවා කීකෝ මිලානෝ ස්ප්‍රින්ග් කලෙක්ෂන් එකේ මොනවද ඇවිත් තියෙන ප්‍රොඩක්ට්ස් කියලා දැනගන්න. ඉතින් මම ඔයගලන්ට පොඩි ස්නික් පීක් එකකුත් දීලා තියෙන්නේ කලින් මම ගත්ත ප්‍රොඩක්ට්ස් කීපයක් ගැන. මේ විදිහට බෑග් එකක් පුරවලා දේවල් මගේ ළඟ තියෙනවා. මං ඉස්සෙල්ලාම එළියට ගන්නම්. මෙන්න මේ පවුච් එක මම විස්තර පස්සේ කියන්නම්. මේ කලෙක්ෂන් එකට අදාළ නැති ප්‍රොඩක්ට්ස් දෙකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දෙක මම ඉස්සෙල්ලා පෙන්නලා ඉන්නම්. හරිම ලස්සන පින්ක් කලර් පවුච් සෙට් එකක් මගේ ළඟ තියෙනවා. මේක ක්ලයන්ට් කෙනෙක්ට ගත්තේ. ඒක මමත් යූස් කරලා තියෙනවා. මගේ ළඟත් තියෙනවා. මේකේ බ්ලැක් කලර් එක තියෙනවා. නැත්නම් මේ විදිහට ලස්සන ඩස්ටි රෝස් කලර් එක තියෙනවා. ඔයගලන් දන්නවා මම ටිකක් ආසයි මේ කලර් එකට විශේෂයෙන්. ඉතින් ක්ලයන්ට් උත් මගේ ඇඩ්වයිස් එකත් එක්ක සිලෙක්ට් කරගත්තේ මේ පවුච් සෙට් එක. ඉතින් මේකේ පොඩි පවුච් එකක් තියෙනවා මේ විදිහට. ට්‍රාන්ස්පරන්ට් පවුච් එක තියෙනවා. ට්‍රැවල් කරනකොට වගේම ගොඩක් ලේසි. මොකද ඇතුළේ ප්ලේන් විදිහට ප්‍රොඩක්ට්ස් දාගෙන යන්න පුළුවන් නිසා ඒ එක ප්‍රොඩක්ට් එකක්. ඊළඟට තවත් තියෙනවා ස්නෝ කිස්ට් කලෙක්ෂන් එකේ ක්‍රිස්මස් කලෙක්ෂන් එකේ අයිලයිනර් එකක්. මම අනිත් පැත්තට ඔයගලන්ට පෙන්නුවේ. අයිලයිනර් එකක් තියෙනවා මයික්‍රෝ අයිලයිනර් එක. ඉතින් මේකත් ගත්තේ ක්ලයන්ට් කෙනෙක්ට. මගේ ළඟත් මේක තියෙනවා අරගෙන. ඉතින් කොහොම වුණත් මේ විදිහට හරිම මයික්‍රෝ ටිප් එකක් මේකේ තියෙන්නේ. මම ඔයගලන්ට ටිප් එක විතරක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට. ඉතින් ඒකෙන් ප්‍රිසයිස් අයිලයිනර් එකක් අඳගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක්. ඉතින් ওই දේවල් දෙක තමයි වෙනත් දේවල් වලට තියෙන්නේ. ඒ නිසා මම ඒ දෙක ඉස්සෙල්ලාම පෙන්නුවා. අපි යමු එහෙනම් දැන් කලෙක්ෂන් එකේ මොනවද මම ගත්තේ කියලා බලන්න. ඉතින් මේ පවුච් එක පුරවලාම මගේ අතේ තියෙන්නේ මේ අලුත් කලෙක්ෂන් එක. ස්ප්‍රින්ග් කලෙක්ෂන් එක එහෙමත් නැත්නම් හක්කොෂ කලෙක්ෂන් එකේ තියෙන ප්‍රොඩක්ට්ස්. ඉතින් අපි බලමු ඒ මොනවද. පවුච් එක ගැන කිව්වොත් පවුච් එක නම් ෆ්‍රී ගිෆ්ට් එකක් විදිහට හම්බ වෙන්නේ. ප්‍රොඩක්ට්ස් 3ක් ඔයා පර්චේස් කරොත්. හැබැයි මම ඊයේ ස්ටෝර් එකට ගිය වෙලේ දැන් මේ ටික අරගෙන මම ගොඩක් කාලේ මුල්ම ප්‍රොඩක්ට්ස් 3 මම ගත්තේ මේක රිලීස් කරපු දවසේමයි. ඉතින් ඊට පස්සේ මේක සෝල්ඩ් අවුට් වෙලා තියෙනවා ස්ටෝර්ස් වල. මේක දැන් පර්චේස් කරන්නත් නැහැ ගිෆ්ට් එක විදිහට දෙන්නත් නැහැ. ඉතින් කොහොම වුණත් මම ඔන්ලයින් උත් චෙක් කරලා බැලුවා. මොකද මම තව ප්‍රොඩක්ට්ස් ගන්නකොට තව මේ වගේ පවුච් එකක් ගන්න පුළුවන් කමක් තිබ්බ නිසා. හැබැයි ඉතින් ඒක සෝල්ඩ් අවුට්. ප්‍රොඩක්ට්ස් ටික මම එකින් එක එළියට ගන්නම්. මෙතන තියෙනවා ප්‍රොඩක්ට්ස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේකත් එක්ක 9යි. පළවෙනිම දේ පැකේජින් එක. මම මාර ආසයි පැකේජින් එකට. ඔයගලන්ට තව චුට්ටකින් බලන්න පුළුවන්. පැකේජින් එකට අමතරව මේ හැම ප්‍රොඩක්ට් එකක්ම මම try out කරලා බැලුවා ස්ටෝර් එකේදී. එතකොට මට දකින්න ලැබුණ දේ තමයි කලින් ආපු ප්‍රොඩක්ට්ස් වලට වැඩිය ටිකක් වෙනස් විදිහේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඉනෝවේටිව් ප්‍රොඩක්ට්ස් කීපයක්ම මෙතන තියෙනවා. මේ හැම එකක් ගැනම වෙන වෙනම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න. මොකද ඉටලි වල හරි කීකෝ මිලානෝ ස්ටෝර් එක තියෙන කන්ට්‍රීස් වල ඉන්නවා නම් දුවලා ගිහිල්ලා ඔයාට ගැලපෙන ප්‍රොඩක්ට් එක ස්ටෝර් එකකින්ම පර්චේස් කරගන්න. ඉතින් ලංකාවේ ඉන්න ඔයාට දුක් වෙන්න දෙයක් නෑ. මගේ හරහා ඔයා දන්නවා මේ ප්‍රොඩක්ට්ස් ලංකාවට ගෙන්න ගන්නත් පුළුවන්. ඒ විස්තර දැනගන්න නම් ඔයාට පුළුවන් මට WhatsApp කරලා දැනගන්න. හරි. අපි මුලින්ම පටන් ගමු මේ ප්‍රොඩක්ට්ස් වල outer packaging එක ගැන. outer packaging එක කලර්ස් දෙකකින් එනවා. මෙන්න මේ විදිහට. එකක් ටිකක් ග්‍රේ කලර් එකක් කියලා කියන්න පුළුවන්. අනිත් කලර් එක මේ වගේ ඩස්ටි රෝස් ඕ පින්ක් කලර් එක කියලා කියන්න පුළුවන්. හරිම ලස්සන ක්‍රියේටිව්. ඒ වගේම තමයි හරිම සොෆ්ට් ටච් එකක් මේ හැම ප්‍රොඩක්ට් එකකම තියෙන. ඔයගලන්ට ඉන්න පැකේජින් එක දැක්කහම දකින්න පුළුවන්. ඉතින් කාලයකට පස්සේ කීකෝ මිලානෝ කලෙක්ෂන් එක කාපු හරිම කියුටස්ට්ම ලක්ෂරියස්ම ෆිනිෂින් එක තියෙන කලෙක්ෂන් එක කියලා කිව්වොත් හරි. අපි ඉස්සෙල්ලාම මගේ අතේ තියෙන මේ ප්‍රොඩක්ට් එකෙන් පටන් ගමු. මේ තමයි හක්කොෂ කලෙක්ෂන් එකේ මස්කාරා එක. ඉතින් මම මේක ඔයගලන්ට ඉක්මනට පෙන්නන්නම් පැකේජින් එක කොයි වගේද කියලා. මේ ප්‍රොඩක්ට් එකේ නම Plum Lash Mascara. මෙන්න මේ විදියට ඔයගලන්ට පෙන්නන්න පුළුවන්. මේ ලස්සන පැකේජින් එකක්. මේ සම්පූර්ණ පැකේජින් එකම soft touch finishing එකක් තමයි තියෙන්නේ outer packaging එකේ. මේ විදියට open කරලා මම ඔයගලන්ට පෙන්නන්නම් මේකේ bristles කොයි වගේද තියෙන්නේ කියලා. මේ බ්‍රෂ් එකේ ෂේප් එක ගොඩක්ම විශේෂයි. Elastomer brush with a feather inspired design that captures and distributes mascara evenly even on the shortest lashes කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ෆෝමියුලා එක buildable කියලාත් ඒගොල්ලන් ක්ලේම් කරලා තියෙනවා. ඒකත් විශේෂත්වයක් මේ මස්කාරා එකේ. හරි. ඊළඟට අපි යමු තවත් අයි ප්‍රොඩක්ට් එකකට මම පර්චේස් කරපු. මේ තියෙන්නේ long lasting eyeshadow stick එකක්. Kiko brand එකේ one of the best selling products තමයි මේ eyeshadow sticks. විශේෂයෙන්ම long lasting sticks. ඉතින් මම ගත්තේ shade number 2 sunset sheen කියන shade එක champagne shade එකක්. මම ඔයගලන්ට open කරලා පෙන්නන්නම් ඉක්මනට. මේ විදිහට gold color එකෙන් තමයි shadow stick එක එන්නේ. product එක එන්නේ මේ විදිහට rounded tip stick format එකක් විදිහට. ඒ වගේම තමයි හරිම long lasting, no transfer, soft and ultra comfortable on eyelids කියලා ඒගොල්ලන් claim කරලා තියෙනවා wear up to 24 hours කියලා.
ඉතින් මේ ඕගොල්ලන් දකින්නේ ස්වොච් එක ෂේඩ් එක කොයි වගේද කියලා හරිම වෝම් ටෝන් එකක්. ඒ වගේම ෂැම්පේන් ෂේඩ් එකක් මම කලින් කිව්වත් වගේ easily blendable. මේක විතරක් වුණත් eyelid එක උඩ apply කරලා ලස්සන glam look එකක් create කරගන්න පුළුවන් කියලා මම හිතනවා. මේවා මම කිව්වත් වගේ ඉස්සරහා videos වලින් අපි try කරලා බලමු. තුන්වෙනි ප්‍රොඩක්ට් එක විදියට මගේ අතේ තියෙනවා lip liner එකක්. හැබැයි ටිකක් වෙනස් විදිය lip liner එකක්. over the line blurring lip liner. මේ lip liner එකෙන් වෙන්නේ lips වල තියෙන fine lines blur වෙලා පේනවා. ඉතින් මේක ටිකක් විශේෂ දෙයක් කියලා මම හිතනවා. අපි බලමු මේකත් open කරලා. මේ lip line එකේ shades 6ක් තිබ්බා. මම තෝරගත්තේ shade number 4 red ritual කියන shade එක. මේ ප්‍රොඩක්ට් එකෙත් එන්නේ round tip එකක් precise lip line එකක් විදියට නම් නෙමෙයි. මෙන්න මේක තමයි color එක. red ritual කියලා කිව්වට red color එකක් නම් නෙමෙයි. මේක ටිකක් unique color එකක් කිව්වොත් හරි red and orange color mix වෙච්ච color එකක් කිව්වොත් හරි කියලා මම හිතනවා. විශේෂයෙන්ම මං හිතනවා dark skin tones වලට ඒ වගේම tan skin tones වලට හරිම ලස්සනට lips enhance කරන්න පුළුවන් විදිහේ lip color එකක් කියලා මේ lip pencil එක. ප්‍රොඩක්ට් එක තමයි lip puff එකක්. මේකත් වෙනස් විදියේ ප්‍රොඩක්ට් එකක් කීකෝ මිලානෝ ප්‍රොඩක්ට්ස් අතරට. අපි බලමු මොකක්ද වෙනස කියලා. මේ විදිහට තමයි outer packaging එක තියෙන්නේ. මම තෝරගත්ත shade එක shade number 2. මේ ප්‍රොඩක්ට් එකත් ක්ලේම් කරලා තියෙන්නේ irresistibly soft lips with a blur defect කියලා. ඉතින් ඒ වගේම next generation weightless texture light as a cloud කියලා කීකෝ මිලානෝ ක්ලේම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ස්පොන්ජ් ඇප්ලිකේටර් එක තමයි විශේෂත්වය වෙන්නේ මේ ලිප් ප්‍රොඩක්ට් එකේ. ඉතින් අපිට පුළුවන් මේ විදියට ටික් කරලා මේ ස්පොන්ජ් ඇප්ලිකේටර් එකට ප්‍රොඩක්ට් එක ගන්න. හරි. දැන් ඔයගලන්ට පේනවා ඇති ප්‍රොඩක්ට් එක එළියට එනවා. අපි මේක ස්වොච් කරලා බලමු. මේ ප්‍රොඩක්ට් එකට මම සිලෙක්ට් කරගත්තේ mauve shade එකක්. ඒකත් මම හිතන්නේ ස්ප්‍රින්ග් සීසන් එකට එහෙම හරිම ලස්සනයි අපේ ස්කින් ටෝන්ස් වලට. මම හිතනවා මේකත් tan skin එකට ලස්සනට කම්ප්ලිමන්ට් කරන shade එකක් වෙයි කියලා. ඉතින් ඊළඟට මම අරගෙන තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා බලන්න මේ වීඩියෝ එකේ part 2 එකකින් අපි හම්බෙමු. bye.